මේ හොඳ පොතක් නේද? ආදරේ පූජනීයයි. ඔව් හරි. ආදරේ පූජ ඒක නේ අපි පූජා කළ මේ. හරි. පොත හරි. බුක්පිය ඔයි. පොතක් බලවා. මම පොතක් බලන්නේ කියවන්නේ. අර වටේ ඉන්න පීසා කාලා මේක ඇතුලේ රවුන්ද පවුඩ් එකේ වගේ අට ගහනවා. ආයි කෙල්ල ටිකක් බලනවා. අනේ මන් දන්නේ මට තේරෙන්නේ නැහැ මෙයා කොහොම හදන්නද කියලා බලන්න. බුක්පියගේ මොකක්ද බයිකට කියන්නේ? මුක්පේ සැබෑ හම්බුනේ. ඒක නිසා මේ කරගේ. දැන් තේරෙන්නේ නැහැ අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන පල්ල යනවා. ඒකත් බලපන් වල් පොතක් ගත්තේ. නෑ එහෙම නෑ. උඹලා කැත හිත බලගේ සාහිත්‍යමය දේවල් නේ. සාහිත්‍යමය මේකනේ. ආදරේ පූජනීය මේ අපිට වටිනවා. ආදරේ පූජනීය. ඔය තනිකඩම ඇවිල්ලා මේවා කියවවා. මේ හොඳ පොතක් නේද? ආදරේ පූජනීයයි. ඔව් හරි. ආදරේ පූජ ඒක නේ අපි පූජා කළ මේ. හරි. පොත හරි. හරියටම හරි. මන්ද ඇති බැලුව කියලා. එල්ල බලන්න. එල්ල බැලුව ඇති යම. ලබනවුද මේ පීස කාලන්න. පීස කපුයා. විටෝගෙන් ගිහිල්ලා තව පීසක් කාලා අපිට ගෙදර යනවා. excuse me. ඔක් ගන්න. බුෆේ එකේ ඇතුළට යන්නේ කොහමද? මේ බුෆේ එක කරා? ඔව් මේ බුෆේ එක තමයි තියෙන්නේ. මන් දන්නේ මම බුෆේ එකේ පීසක් කන්න ආවේ. okay. sorry. okay thank you. බුක්ෆේ ඇවිල්ලා කරන්නේ කෙල්ලෝ බලපු එකයි. ඊට පස්සේ මෙතන පීසා ඕන කියලා පීසා ගත්තා. ඉතින් විටෝකට කියලා පීසත් ගත්තා. කෙල්ලෝ බැලුවා විතරයි. පොතක්වත් ගත්තේ නැහැ තාම. තාම ගත්තේ නැහැ. බුක්ෆේ ඇකට ගියා. මුලින්ම කරේ ඔක්කොම ගණන් කරේ පීසා කාපු එක. විටෝකට ඇවිල්ලා පීසා කෑවා. ඊට පස්සේ කෙල්ලෝ දෙන්නෙක් විතර මූට බලන්න ඕන කියලා කෙල්ලෝ දෙන්නෙක් විතර කෙල්ලෝ දිහා බැලුවා. ඊට පස්සේ පොතක් ආදරේ පූජනීය කියලා පොතක් බැලුවා. මරු පොත ගන්න අනිවාර්යයෙන් ගන්න. පූජා ආදරේ පූජා කරන්න පුළුවන් කාට හරි. ඒක කියලා තියාගන්න. ඊට පස්සේ අපි වෙන පොත් ගොඩාක් ගත්තා. ඒ අපි වෙනම පාර්සල් එක ගැව්වා. කුරිය කරා ගෙවල් වලට. උස්සන් යන්න බෑ පොට් එක. ඉතින් අපි ගිහලා බුක් පැකට් ඉක්මනට එන්න හොඳ පොත් වර්ගයක් තිබ්බ ඇත්තටම. එන්න ඉක්මනට සෙනග පාට සෙනග. 6 වෙනිදා යනකම් තියෙන ඔක්තෝබර් 6 වෙනිදා යනකම් ඔක්තෝබර් 6 නේ. ඔක්තෝබර් 6 වෙනිදා තියෙන ඉතින් ඔන්න ආපු නැති කට්ටිය නේද? ටග්ගාලේ අපි යනවා.